Hello guys, ඔන්න දවස් දෙකකට කලින් අපේ චමා වීඩියෝ එකක් දාලා තිබ්බා OG නෙමෙයිවා නිම්නි පෙඩ්‍රෝස් කියලා හරිද? එහෙම දාලා තිබ්බා අපි මේ ක්විට් වෙච්ච වීඩියෝ එකක්. මම දැක්ක කට්ටිය TikTok එකේ කමෙන්ට්ස් එකක් දාලා තිබ්බා මේ අඩෝ උඹලා MD එක ඇතුලේ ගහනවාද පව් ගහලා ඔලු පානවාද? හරිද? මේ ඊළඟට මම රිප්ලයි එකක් දැම්මා වයි බ්‍රෝ මුල් ටිකක් දාන්න බාගෙට දාන්න එපා කියලා හරිද? කට්ටියට දැනගන්න. විස්තරේ දැනගන්න කියලා හරිද? ඊටසේ අප්ලෝඩ් කරා ඊට පස්සේ දවසක විතර පස්සේ මේ වීඩියෝ එක. හරිද? මේ අදාළම වීඩියෝ එකක් නෙමෙයි ඊට කලින් සිටුේෂන් එකට අදාළ දෙයක් නෙමෙයි. දැන් මේ හරි කමන්නේ ඩිමාන්ඩ් කරන ටික තියෙන්නේ අවුලන්නේ මේ හරි දැන් අප කට්ටිය බලනවානේ දැන් මෙතන ඩිමාන්ඩ් කරලා ගිහිල්ලා මේ කෙල්ලලා අරන් ඩිමාන්ඩ් කරලා ගිහිල්ලා මේ මෙතන සිටුේෂන් එකක් කිල්ලලා MD එකේ ගහලා කාලා බැක් වෙලා ඉන්න හරි එහෙම තමයි කමෙන්ට් වල ගියේ එයාලා එහෙම තමයි මේ කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ හරිද දැන් අපේ පැත්තෙන් අපි මේ බලන කෙනෙක් ඉඳන් අපි අර දෙදා ඇත්තටම මොකද්ද උනේ කියන එක හරිද එයාලා අපිට ගහපු විදිය නෑනේ වීඩියෝ එකනේ මේ ගහපු විදිය අපි වෙන්නන්න සිටුේෂන් එක කැන්සල් වෙච්ච සිටුේෂන් එකක් නවත්තපු සිටුේෂන් එකක් ගහපු විදිය ගහපු තැන අපි MD එක අපිද MD එක අස්සේ රින්ගුවේ එයාලා MD එක අස්සේ රින්ගුවේ A to Z ස්ටෝරි එක තියෙනවා වීඩියෝ එකේ කට්ටියට බලන්න පුළුවන් අනේ පොඩ්ඩක් කෑනෝගා වද දෙන්නද වැඩගෙන ඉන්නේ ඉරලා දින්නේ ප්‍රශ්නයක්ද ඉරලන් කියන්නේ උත කතාව ප්‍රශ්නයක් තමයි ඉස්සරහට බලන්න ආපන් ආන්න දෙයක් නැහැ බෑවා නාන්න දෙයක් නැහැ ගණන් ගන්න මේ බයිලා කාර්ය උනන් ගණන් ගන්න ඒක කොම් කරන්න වෙයි වට කරන් MD එක වට කරන් අයි මසල් එකේ මොන මෙතන සිටුේෂන් එතන බයින්ද දීපන් කොන්ට මේක ඇතුලේ ගහන්න බෑනේ අපිට අයි මසල් එකේ නේ කොටුව වෙන්න කට්ටියට ඔතනදී බලාගත්තේ ගයිස් කවුද MD එකට රින්ග් වෙලා හරිද අපිද යාළුවද කියලා ඔපා මේ ඉතරෙන් දාපන් නැත්තම් මාත් ගිල්ලාගෙන එන හෙල්තා කාලා ඉන්නේ අයි පැත්තෙන් දා මන්ට උඩු ගිහින් එන්න ඔය දන්න තරම තමා දන්න දේ තමා ඔයා බලමුකෝ ඔයා බලාගෙන ඉන්නවාද කියලා පුළුවන් නම් එකෙක් ගෙනල්ලා පෙන්නහන්කෝ ඩිස්නි ප්ලේ කවුද මේ බන්නේ තුනක් ඉන්න ඕකේ එක ඩිස්නි ප්ලේ ගෙනල්ලා පෙන්නන්න පුළුවන් අපේ කවුද බන්නේ කවුද ඒ තත්ත්වය ඌ ඔක්කොම දන්නවා ස්නිච් වෙන්නේ නැනේ බං උඹලා කියපුවාම තේරුම් ගන්න තියෙනවානේ මේ ස්නිච් නම් හරියට ඒක කරන්නේ මොනාද බං ලැජ්ජ නැති වැඩ කරන්නේ ටෝක් කරලා ඈ සේව් සෝන්නාස රින්ගා ටැග් කරලා ගහලා ගියේ ගැහුවේ ඔව් 10ක් නෙමෙයි කවුද? මට නෙමෙයි මං කියන්නේ කවුද ගැහුවේ? උඹලා එකාට ගැහුවේ නෑ උඹලා එකාට ගැහුව නිසායි අපි ගැහුවේ ඇයි ගැහුවේ නැත්තේ? ආපන් ගැහුවේ උඹලා කෙල්ල ගහපු නිසායි ගැහුවේ නැත්තම් ගහන්න නෙමෙයි උඹලා කෙල්ල වරන් ගියේ එහෙමත් එකක්ද හරි 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 කෙල්ලට කියලා දෙන්නේ මම පිළිගන්නම් ඒක හරි බං හරි දැන් ඉතින් ඔයාලා එළියට බහිනවද නැද්ද මොකද කරන්නේ මෙහෙමයි මෙතනින් ගහලා ඉවරලා ගයිස් ඇතුළට ඇවිල්ලා මේ එහෙනම් ඒක නෙමෙයි. හේතුවක් නැහැ කියන්නේ අයියට මේන උඩ ඩරින් කරන එකට ගියපන් ඔබ යාළුවෙක් නේ උඹලා ගෑන් එකේනේ ගියපන් මේ මං හිතන්නේ නෑ පුක පපා ඉන්න බහින්න කියලා මෙතන ගහ ගන්න බෑ උඹලට මටවත් හරිද ඉතින් ඒක තමයි එළියට බහැපන් කියන්නේ හරි අපි බහ පොදලාක බලමු අපි ඉතින් බෑ ගහලා බලමු මේ බෑපන්කෝ මං ආතල් එකක් ගන්න බෑන්කෝ ඈ ඈ හරි හරි පොඩ්ඩක් ඉඳහන්කෝ බෑ පොඩ්ඩක් ඉන්න දෙයක් නැහැ දැන් ගැව්වනම් ගහගමු වරෙන් ගැව්වනම් ගහගමු ලොල්ලෙක් වෙන්න එපා වරෙන් ලොල්ලෙක් වෙන්න එපා වාගොස් නේ ලොල්ලෝ දින්නේ නන්න ඉඳහන්කෝ බං කොන්න ගැව්වනම් ඇයි බං බයින්න නැත්තේ දහන්කෝ පොඩ්ඩක් බං අනේ කරදර ගන්න නැතුව වයලා දින්නේ ඈ උඹ කතා කරන දේ තේරෙනවා වේ කට වහපන්කෝ බං අනේ ගෑණි වගේ මේ ගෑණු වගේ උඹලනේ මං ඉන්නේ මේ සිරා කියන්නේ කට වහපන් වේ ඒ බෑ අතවල පොඩ්ඩක් විනාඩියක් ඉන්න දියම් මට නිදාස් ඉන්න දෙන්නේ නැහැ බෑපන් ඉන්න දෙන්න නම් බා උලන්න කඩහන කවුද ඒ කවුද බෝ ගෑණි එකට ගත්තේ
උත්තු මම තමයි ගෑන්ගේ ලීඩර් කටවා නිදාම් පාග අම්මට සිරි ඒ අර හොයාගෙන ගහපන් කවුද කියලා ගෑනි කියනවා ගෑනිල්ලු ලීඩ මේ මූ කියනවා මූ ලීඩ කියලා වේ ලීඩම ලොල්ලෙක් නෙවා බලන් යද්දි වහින්නෙත් නෑ ගහලා බං ඊයා උඹලගේ උන් ගහන්ඩරන් ඇයි බං එලීට වහින්න නැත්තේ මට ඒක කියන්කෝ ගොඩ ඉනාංගෝ තව පටන්ගත් විතර බය කරන්න උඹට බයලා උනානු බල බම් අපි දැක්කන මෝකින් කතා කරපු කතාගෙ මේ ඉක්මනට වරෙල්ලක බං අපිට අම්මට ඔෆිසිියල් වාගෝ මේ ෆේක් වාගෝස් බං ඔරිජිනල් වාගෝස් නෙමෙයි මේ හැබැයි ෆේක් වාගෝස්ලා වාගෝස්ලගේ මොයිටට ද බලාපොරොත්තුන හැබැයි ගාල හැන්ගෙනව කියල හිතුවෙනෑ හරිද මෙයා කෝපිය කතා කරනාවගේ කවුන්ට්‍රන්නේ කවුද කෝපි කතා කරන්න Pusis, කවුද වාඩකිවේ Pusis, get the fuck up. ආම්බොඩ Pusis. ආතෝ ටයිම් දුන්නේ කරන්න දෙයක් නැහැ මන්තරන් ටයිම් දීලා තිබ්බේ උත්තෝ නතර කරේ නෑ කරේ හොල්ලන්න එපා Five minutes later. හරිද ගයිස් මුලින්ම කියන්න ඕන අපිට චමත් එක්කවත් අපේ වාගොස් එකත් එක්කවත් කිසිම හේට් එකක් නැහැ. බට් මේ දැන් ඔයාලා දාපු වීඩියෝ එකෙන් අපේ පැත්තට බ්ලේම් එක එනවා නම් වැරදි අපිට ඕනේ අපි උතනදී අපේ පැත්තෙන් අපි හරි දේ කරා කියන එක කට්ටියට කියන්න. ඔයාලට කන්ටෙන්ට් එකක් කරන්න ඕන නම් ගයිස් හරියට සිටුේෂන් එකක් ගහලා කන්ටෙන්ට් එකක් කරන්න අපේ පැත්තෙන් අපිට සපෝට් එක දෙනවා. ඒත් ඔය වගේ ආයි 2.50 කන්ටෙන්ට් කරන්න එපා. Okay.